ආනන් වහන්සේ අපට ඊටාම මනාව පැහැදිලි කොට වදාළේ තමාව ඊටා ගැඹුරින් විනිශ්චය කරලා ධර්මයේ හරහා තමන්ව ගැඹුරින් විනිශ්චය කරලා අනාත්ම ස්වභාවයම දකින්න කියලා. එහෙනම් බුද්ධ ශාසනයේ සාරය තමයි මේ අනාත්ම ස්වභාවය දකින්න එක. අනාත්ම ස්වභාවය දකින්න එක. එතකොට මේ අනාත්ම ස්වභාවයේ දකින්ද අර හේතු ප්‍රත්‍ය ඉලක්ක කරගෙන අපි තුල නුවණ තියෙන්න ඕන. එතකොට හේතු ප්‍රත්‍ය ඉලක්ක කරගෙන නුවණ තියෙනකොට නුවණ පදනම් කරගෙන බලනකොට පින්වත්නි ඔබට එක දෙයක් තේරෙනවා. මොකද්ද? රූපේකෝ භික්කවේ රූපං උපාදාය රූපං අබිනිවිස්ස මිච්ඡා දිට්ඨි උප්පජ්ජති. රූපේ ඇති කල්හි රූපේ නිසා රූපයට පිවිසිලා මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. රූපේ ඇති කල්හි රූපේ නිසා රූපයට පිවිසිලා මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. එනම් මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ඇති කල්හි ඒවාට ආත්මීය දෘෂ්ටියකින් පිවිසිලා ඒවා උපාදානය කරගෙන මම වශයෙන් ආත්මීය වශයෙන් උපාදානය කරගෙන මිච්ඡා දිට්ඨි උප්පජ්ජති මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය උපදිනකොට මිත්‍යා දෘෂ්ටිය බිඳින්න නම් එයා රූපේ ඇති කල්හි රූපයට පිවිසිලා රූපේ නිසාම නම් මිත්‍යා දෘෂ්ටි උපදින්නේ. එයා රූපේ අනාත්ම වශයෙන් දැකීමෙන්මයි මිත්‍යා දෘෂ්ටිය බිඳින්න තියෙන්නේ. මිච්ඡා දිට්ඨි පහන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක බලන්න. ඒ මිච්ඡා දිට්ඨි පහන සූත්‍රයේදී මේ පිළිබඳව පැහැදිලි කරනවා. එහෙනම් රූපේ ඇති කල්හි රූපේ නිසා රූපයට පිවිසිලා මිච්ඡා දිට්ඨිය උපදිනවා නම් යම් වෙලාවක රූප නිරෝධයට එකතු වුණොත් රූප නිරෝධයට එකතු වෙනවා කියලා කියන්නේ රූපේ අනාත්ම වශයෙන්ම අවබෝධ කරගන්නවා කියන එකයි. යම් වෙලාවක රූපේ අනාත්ම වශයෙන්ම අවබෝධ කරගත්තොත් ඒ අනාත්ම වශයෙන්ම අවබෝධ කරගත්ත තැනක පින්වත්නි ඒ පුද්ගලයාට රූපේ කෙරෙහි නොයල්මක් කලකිරීමක්ම හට ගන්නවා. රූපේ කෙරෙහි නොයල්මක් කලකිරීමක්ම හට ගන්නකොට රූපේ කෙරෙහි නොයල්මක් කලකිරීමක්ම හට ගන්නකොට පින්වත්නි ඒ රූපේ පිළිබඳ නොයල්ම කලකිරීම ඇතුලේ රූපේ උපාදානය වෙන්න අවකාශයක් නැහැ. රූපේ උපාදානය වෙන්න අවකාශයක් නැත්තම් පින්වත්නි ඒ රූපය විඥාණයට විඥානට්ටිතියක් නෙවෙයි. එයාට රූපේ වැටහෙන්නේ අනාත්ම වශයෙන්මයි.